ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය එළඹෙන මැයි 6 දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී යාපන දිස්ත්‍රික්කයේ කරයිනගර ප්‍රාදේශීය සභාවට සහ කොළොන්නාව නගර සභාවට අපේක්ෂකයන් ඉදිරිපත් කරමින් තරඟවදී. පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබන්නේ සසප ජ්‍යෙෂ්ඨ නායකයන් දෙදෙනෙකු වන පරමු තිරුඥාන සම්පන්දර් සහ විලානි පීරිස් විසිනි. වත්මන් ජනතා විමුක්ති පෙරමුණු ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලබන කප්පාදු පියවරයන්ට සසප ආන්තික ලෙස විරුද්ධය. මෙම කප්පාදුවල ඉලක්කය වන්නේ කම්කරුවන් සහ දුප්පතුන්ගේ වියදමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් සපුරාලීමයි. ආණ්ඩුවේ මෑත අයවැයට රාජ්‍ය සේවකයන් සඳහා සොච්චම් වැටුප් වැඩුවීම් ඇතුළත්ය. එහෙත් කම්කරුවන් අතීත අරගලවලින් දිනාගත් දීමනා සැලකිය යුතු ලෙස අඩු කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සඳහා සූදානම් කිරීම මෙහෙයවනු ඇත්තේ විශාල පිරිසක් රැකියාවලින් දොට්ට දැමීමටත් කම්කරුවන්ගේ වැඩ ප්‍රමාණය අධික කිරීමත් කරා බවට අපගේ පක්ෂය වැඩ කරන ජනයාට අනතුරු අඟවයි. තවද ආණ්ඩුවේ කප්පාදු පිළිවෙත් කම්කරුවන් ගම්බද දුගීන් සහ තරුණයන්ගේ අනිවාර්ය අරගල අවුලුවාලිය හැකි බවටත් ආණ්ඩුව මර්ධනකාරී පිළිවෙත් ක්‍රියාවට දමමින් ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන බවටත් සසපානතුරු අඟවයි. විපක්ෂයේ පක්ෂ ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිති IMF ඇන වූ කප්පාදු වැඩපිළිවෙල සමග මුළුමැනින්ම පෙළ ගැසී සිටි. මෙම කප්පාදු පිළිවෙත්වලට විරුද්ධ වීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුළු ගැන්වීමට කැඳවුම් කරන සසප සමාජවාදී වැඩපිළිවෙලක් මත පදනම් වන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට උද්ඝෝෂණය කරයි. කම්කරුවන් මුහුණ දෙන අභියෝග ධනවාදයේ හෝ ජාතික රාජ්‍යයේ රාමුව තුළ විසඳිය නොහැකි බවටද ගෝලීය ධනවාදයට සහ යුද්ධයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය අතර ජාත්‍යන්තර එකමුතුවක අවශ්‍යතාවද අපි අවධාරණය කරන්නෙමු.